යන්නේ ටයිනි හවුස් එකක ඕවර්නයිට් එකක් ස්පෙන්ඩ් කරන්න. මම මේක බුක් කරේ ටයිනි අවේ කියන වෙබ්සයිට් එකෙන්. අපි ඒක බුක් කරාම ඒගොල්ලෝ අපිට රෝඩ් මැප් එක, අපි කීස් කොහොමද කලෙක්ට් කරගන්න ඕනේ, ඒ හැම විස්තරයක්ම ඒගොල්ලෝ අපිට ඊමේල් එකක් කරා එවනවා. අපි ඇත්තටම හවස 4ට විතර තමා ගියේ. හැබැයි චෙකින් ටයිම් එක තිබ්බේ 2ට. 2 ඉඳන් පහුවෙනිද 10 වෙනකන් අපිට ස්පෙන්ඩ් කරන්න පුළුවන් ටයිනි හවුස් එකේ. කිචන් එකේ අපිට ඕන හැම දෙයක්ම වගේ තියෙනවා. කෙටල් එකක්, ටෝස්ටර් එකක්, ඒ දේවල් තියෙනවා. ඒ වගේම වොෂ්රූමුත් අපේ ටයිනි හවුස් එක ඇතුළෙම තියෙනවා. පොඩි ස්පේස් එකක නිදහසේ ගත කරන්න පුළුවන් වෙලාවක් තමා මේ. මේක ෆාම් එකක් ළඟ තියෙන ටයිනි හවුස් එකක්. මේ බලන්නකෝ අස්සෝ දෙන්නෙක් ඇවිල්ලා අපේ channel ළඟට. ඔයාලට කන බොන දේවල් ඔයගොල්ලෝ කැමති නම් අරන් යන්න පුළුවන්. මොකද ඒවත් තියන ෆ්‍රිජ් එකක්, ඔයගොල්ලෝ ගෙනියන කැමරාත් කරගන්න මයික්‍රෝවේව් එකක්, ඒ වගේ හැමදේම තියෙනවා මෙතන. අපි ගිය ගමන් ගෙනිච්ච කැම බීම ටිකක් කාලා අපි හිතුවා ඩිනර් එකට එළියෙන් මොන හරි අරන් එනවා කියලා කන්න. අපි හිටිය තැන ඉඳන් විනාඩි 6ක වගේ දුරකින් ග්‍රොසරි ෂොප් එකක් තියෙනවා. එතන අපිට අවශ්‍ය කරන හැමදේම ගන්න පුළුවන්. හැම දෙයක්ම තියෙනවා. ප්‍රයිසස් කිසිම වෙනසක් නැහැ. කෝල්ස් වල තියෙන ගණන්ම තමයි තියෙන්නේ. ඒ වගේම කෑම කඩ, ඒ දේවල් ඔක්කොම මේ පොඩි ටවුන් එකේ තියෙනවා. ඒ වගේම ලස්සන පාර්ක් එකකුත් තියෙනවා ටවුන් එක මැද්දේ. මෙන්න මෙහෙම view එකක් තමයි අපිට පේන්නේ. ඇත්තටම ගොඩක් ලස්සන view එකක්. මම ගොඩක් ආසාවෙන් හිටිය experience එකක් නේ. තියෙන හින්දා අස්සයෝ නම් නිතරම එනවා. ඔයාලට බුක් කරද්දී ඕනනම් බ්‍රෙක්ෆාස්ට් ඕඩර් කරන්නත් පුළුවන්. ඒත් මම නම් බ්‍රෙක්ෆාස්ට් අපිම හදාගත්තා. ඔයාලා කැමති විදිහට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන්. එයාලා ඩොලර් 30ක් per person charge කරනවා මට මතක විදිහට බ්‍රෙක්ෆාස්ට් වලට. අපි අපේ බඩු ටිකත් පැක් කරගෙන ඒ තිබ්බ තැන ඒ විදිහටම ලස්සනට අස් කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. මෙල්බර්න් වලට පැය 2ක් වගේ දුරක් තමයි තිබ්බේ අපි හිටිය තැන ඉඳන්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.